හෙලා කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඉන්නවද? මම නම් හොඳින් නෙමෙයි ළමයි මේ දවස්වල ඉන්නේ. පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ. ඔයාලට කටහඬ ඇහෙද්දිම තේරෙනවානේ නහයෙන් කතා කරන්න කියලා. ඉතින් ඔයාලත් පරිස්සම් වෙන්න ළමයි මේ දවස්වල හැම තැනටම වැස්සනේ. ඉතින් ජෙෆ්නා වලටත් වැස්ස මේ දවස්වල නොවැම්බර් දෙසැම්බර් කියන්නේ හොඳටම වැස්ස. ජෙෆ්නා වලට. ඉතින් මේ මම බලන්නේ ඔය අපේ ගේට් එක ඉස්සරහා හැමදාම වැස්සට වතුර පිරෙනවා. මේ ඉතින් ඒක තමයි බලන්නේ මම ඔතන යන්න පුළුවන්ද කියලා. ඉතින් මම යන්න පුළුවන්ද කී බලවල ඉද්දි මගේ දුකට සැපටින්න මගේ යාළුවෝ දෙන්න ඇවිල්ලා මට කතා කරන්න යමු කියලා උදේට කන්න. දැන් මේ අපි 3 දෙනාම එකතු වෙලා අපි මේ යන්නේ අපේ හොස්ටල් එක ඉස්සරහම තියෙන කඩේට මොන හරි ගන්න කියලා පොඩි දෙයක්. මේ තියෙන්නේ මේ කඩේ අපේ හොස්ටල් එක ඉස්සරහම තමයි මේ කඩේ තියෙන්නේ. මේ කඩේ කෑම නම් පිරිසිදුයි ළමයි. ඒ හින්දා අපි ගොඩක් වෙලාවට උදේට කන්නේ මේකෙන්. ඉතින් මේක තමයි මම අද උදේට ගත්තේ තෝසේ. මේ තෝසේ දෙකටම රුපියල් 100ක් තමයි ගිය ළමයි. ඒ කඩේ තෝස් එකක් 50යි. මං කෑම එකත් අරගෙන මගේ කාමරේට ආවා ළමයි. මොකද මම නිදහසේ කන්න ටිකක්. මගේ රූම්මේට් ආවේ නෑ ළමයි අද ඉස්සරහා කඩෙන් කන්න. මොකද එයාද ටවුන් යනවා. ඒ හින්දා ආවේ නෑ. ඕන් අද ඔයාලට බලා ගන්න පුළුවන් මගේ රූම්මේට් වීඩියෝ එකේ. අන්තිම වෙනකම් බලන්න එහෙනම්. මෙහි ඉන්නේ මගේ රූම්මේට්. ඉතින් මේ වීඩියෝ එක දාන්න එපාම කිව්වා. පුළුවන් තරම් කොටස් අඩු කරලා තමයි මම දාන්නේ මෙයා හින්දා. ඉතින් බලන්නකෝ. ඔය නාවෙන්නේ දාන්න එපා කියලා. මං කිව්වා මං දානවාමයි කියලා. ඒත් මං කොටස් ටිකක් අඩු කරා. මං කනකම් අපි චුට්ටක් කතා කරමු දැන්. ඉතින් කියන්න ඔයාලා මගේ ගොඩාක් අය මගේ ජෙෆ්නා AC හොස්ටල් එකේ වීඩියෝ එක බලලා තිබ්බා. ඉතින් තාමත් බලලා නැති අය අනිවාර්යෙන් බලන්න වීඩියෝ එක. මම පල්ලෙහෙන් ලින්ක් එක දාලා තියන්නම් අනිවාර්යෙන් බලන්න. ඉතින් කියන්නකෝ මොකද හිතෙන්නේ කියලා අපේ හොස්ටල් එක ගැන. ඉතින් ඔයාලා කලින් දැකලා තිබ්බද සයන්ස් ෆැකල්ටි ගර්ල්ස් ලගේ හොස්ටල්? ඉතින් කියන්නකෝ මට. ඔයාලත් ජෙෆ්නා යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙලා ඉන්නවා නම් නැත්නම් ඉන්න ආසාවෙන් ඉන්නවා නම් අනිවාර්යෙන් ඇවිත් බලන්න. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. ඉතින් බලපු නැති අයත් බලන්න. ඔයාලා දැක්කද ළමයි වීඩියෝ එකේ මම බැල්කනියට යන කොටසේ තල්ගහේ උකුස්සෙක් ඉන්නවා. ඒ උකුස්සා ඔය තල්ගහේ තමයි ළමයි ඉන්නේ. දැක්කේ නැත්තම් ආයෙත් බලන්න වීඩියෝ එකේ. උදේට කාලේ ඉවරලා ටිකක් වෙලා යද්දි ළමයි එපා වුණා ඉන්න. ඊට පස්සේ අපි මගේ මෝඩ යාළුවෝ දෙන්නත් එක්ක අපි ගියා අනිත් හොස්ටල් එකට යාළුවෝ ටිකක් හම්බෙන්න. ඉතින් බලන්න AC හොස්ටල් එකේ වීඩියෝ එක බැලුවා නම් මම පෙන්නුව ගමන් ඔයාලා කියයි මොකද්ද මේ හොස්ටල් එක කියලා. ඉතින් බලන්නකො මොකද්ද මේ හොස්ටල් එක කියලා. හොඳ කයියක් දාගෙනදලා ආයෙත් ආවා ළමයි අපි අපේ හොස්ටල් එකට. මේ මං ඉන්නේ මගේ යාළුවෝ දෙන්නගේ රූම් එකේ. ඉතින් අද අපි දවල්ට කෑම ඕඩර් කරේ. WhatsApp group තියෙනවා අපිට. ඒකකින් තමයි අපි අද දවල්ට කෑම ඕඩර් කරේ. ඉතින් මේ කෑම එක රුපියල් 230ක් වුණා. අපිට සාමාන්‍ය වීකෙන්ඩ් එකට තමයි ළමයි වැඩි වියදමක් යන්නේ. රුපියල් 500 කොහමත් 500ක් හෝ 500 ඉක්මවනවා වීකෙන්ඩ් එකට. නැත්තම් නම් එච්චර යන්නේ නැහැ. මම ඔයාලට ළමයි ආයෙත් කියන්නේ ඔයාලා පරිස්සම් වෙන්න මේ දවස්වල. පේනවනේ මගේ කටහඬ හෙම්බිරිස්සාවේ ඉන්න නහයෙන් කතා කරන්නේ ඇත්ත වශයෙන් කිව්වොත්.
ජැෆ්නවල ළමයි ජැෆ්නවල බත් කද්දින් ඔය දැන් ඔය බත්වල තියෙන රහාර අපි ගෙදරදි කන්නේ දැන් මගේ ගෙවල් මාතලේ එතකොට මෙහෙදි අපි කන මාතලේදී අපි කන ඒ කෑමවල රස නෙමෙයි තියෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට ඒ රස වෙනස්. එතකොට මේ දැන් ඔය අපි දවල්ට කෑම ඕඩර් කරලා තියෙනවානේ. මේ කෑම ඕඩර් කරලා තියෙන්නේ කැම්පස් යන අයියලා වගේක්. ඒ කියන්නේ සිංහල අයියලා වගේක් තමා මේ උයන්නේ. ඒකකින් තමයි අපි ඔය කෑම ඕඩර් කරලා තියෙන්නේ. ඒකේ කෑම සාමාන්‍යයෙන් ඔය අපි ගෙදරදි කන ඒ වගේ රසක් තමයි තියෙන්නේ. අරහෙදි කද්දෙන් ඒකේ අර බත්වල රස වෙනස්. ඒක ගොඩක් දැනෙනවා. සාමාන්‍යයෙන් ඉතින් දැනෙනවා අපිට. හැබැයි කොත්තු ඒ වගේ දේවල් නම් මාරම රසයි. අනිත් එක මෙහෙ ජැෆ්නවල කෑම හැම එකටම වගේ සූදුරු දානවා. ඉතින් අපි ගෙවල් වල එහෙම සූදුරු දාන්නේ නැහනේ වැඩිපුර. ඉතින් ඒක හැබැයි මාසයක් යද්දී කොහොමත් පුරුදු වෙන ඔය කෑමට. සූදුරු දාන කෑම තියෙන්නේ අරකයි මේකයි කියනවා. ඉතින් බය වෙන්න එපා. ඕවා පුරුදු වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් එහෙම බය වෙලා ඉන්න එපා. එන්න අනිවාර්යෙන් කැම්පස් එකට. මම ඔයාලට ඊළඟට වීඩියෝ එකක් ගේන්නම් අපිට ජැෆ්නවල දවසකට යන වියදම ගැන. ඉතින් බලන්නකෝ කාලේ ඉවර වෙනවත් එක්ක හොඳටම වැස්ස. ඉතින් මේ ඉන්නේ අර උකුස්සා වල දකින්න නැති අර තාල්ගහේ උකුස්සා ඉන්නවා. වැස්සත් එක්ක එහෙම නිින්ද ගිහිල්ලා ළමයි මට අය ඇහැරෙද්දින් කළුවරත් වැටිලා. ඉතින් බලන්නකෝ ඔතන වතුර පිරලා තියෙන විදිය. මේ ඉස්සරහා ගේට් එක ගාව වතුර පිරෙන පොඩ්ඩක් ඇස්සකම ජැෆ්නවල වතුර පිරෙනවා. ඉතින් වැස්ස නිසා අපි රෑටත් අර WhatsApp group එකෙන්ම කෑම එකක් ඕඩර් කරලා හිටියා. ඉතින් වැස්සත් එක්ක පල්ලෙහාට ගිහිල්ලා ආයෙ උඩට ඇවිල්ලා මට කෑම එකේ ෆොටෝ එකක්වත් ගන්න මතක් වෙලා නැහැ ළමයි. ඉතින් කොහොම හරි කාලේ ඉවරලා අපි මූවි එකක් බලන්න පටන් ගත්තා. මූවි එකෙන් පස්සේ එහෙම නිින්ද ගියා ළමයි. ඉතින් ඉරිදා උදේ මම මෙදුවන්නේ යාළුවෙක් එක්ක පීසා හට් එකට. මේ බලන්නකො ඉතින් රෑ වැස්සත් එක්ක වතුර පිරලා තියෙන විදිය. අපි මේ මුලින්ම යන්නේ ළමයි කුල්ෆි අයිස්ක්‍රීම් හොයාගෙන. ඔයාලත් ළමයි ජැෆ්නා આવොත් කුල්ෆි නම් කන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම කාලා බලන්න. ෆයිනලි කුල්ෆි හම්බුණා ළමයි. මේක තමයි කුල්ෆි කියන්නේ. මේක උන්නේ රුපියල් 150ක් වගේ ගාණක්. 150යි. ඔව් 150යි. මාරම රසයි. ඔයාලත් කාලා බලන්න ජැෆ්නාවත් අනිවාර්යෙන්ම. ඊට පස්සේ අපි එතනින් අයිස් එක කාලා පික්මී එකක් දාගෙන පීසා හට් එකට ආවා. ඒදින් අපිට මේ පන්සල හම්බුණා. මේ පන්සල තියෙන්නේ ළමයි කැම්පස් එක ළඟමයි. පයින් එන්න පුළුවන් දුර. අපි මේ ආවේ ළමයි ජැෆ්නා තියෙන පීසා හට් එකට. බලන්නකෝ. අපි ගත්ත පීස එක නම් ළමයි මාරම රසට තිබ්බා. හැබැයි අපි ලාවා කේක් එකක් ගත්තා. ඒක නම් එච්චර සෙට් වුණේ මට නම්. කාලේ ඉවරලා ළමයි අපි එතනින්ම පික්මී එකක් දාගෙන හොස්ටල් එකට ආවා. ඊට පස්සේ මට වීඩියෝ කරන්නත් මතක නැති වෙලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් මම අදට ගිහින් එන්නම්. බයි බයි.